ආන්සි පුතේ පොල් ගස් 8ක විතර නැග්ගා. නේ එහෙම තාත්තේ. තාත්තා ඔහම ඉන්නකෝ. මයික් මට වතුරයක් අරන් එන්න. ආ පුතේ එහෙනම් වතුරයක් අරන් එන්නකෝ. ආ තාත්තේ මේක බොන්න. අපි කවදා එනකම් මේ දුක් විඳින්නද පුතේ? තාත්තා හිටියේ නම් ආපහු පොල් කඩන්න යන්න ඕනේ නෑ තාත්තේ. මම පොල් කඩන්නේ නැතුව පුතේ කොහොමද අපි දෙන්න ජීවත් වෙන්නේ? හෙට මම ඉන්ටර්විව් එකකට යනවා තාත්තේ. ඒකෙන් සිලෙක්ට් වුණොත් ඉතින් ආපහු තාත්තට වැඩට යන්න ඕනේ නෑ. මං කැමති නෑ පුතේ. ඔබ ජොබ් වලට ගිහලා දුක් විඳිනවට. තාත්තා වෙනුවෙන් ජොබ් එකකට යන එක මට දුකක් නෙමෙයි තාත්තේ. තාත්තේ මං එහෙනම් ගිහිල්ලා එන්න. ආ පුතා යන්නද හදන්නේ? ඔව් තාත්තේ යන්න හදන්නේ. තාත්තාට වැඩට එහෙම යන්න එපා. ආ පුතේ එහෙනම් ගිහිල්ලා එන්නකෝ. හරි තාත්තේ. තාත්තේ එහෙනම් පරිස්සමෙන් ඉන්න මං එනකන්. මගේ පුතාට තෙරුවන් සරණයි. පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ. කවදාවත් නැත්නම් මොකද දන්නේ පානනේ කොල්ලා වැඩට ගියා විතරයි. තාත්තා වෙනුවෙන් ජොබ් එකකට යන එක මට දුකක් නෙමෙයි තාත්තේ.